මේ මට කොල්ල පිටියට යන්න ඕන. මොකද වාහනේ පොඩ බලන්න. හොඳයි. අපිට දෙන්න පුළුවන් වාහනයක්. ඔයාලට මොකක්ද ඕනි? අපි ත්‍රිවිල් එකක් ගන්නවද? එහෙම නැත්නම් ඉක්මනට යනවා බයික් එකක් ගන්නවද? ඒක ට්‍රැෆික් එකෙන් එහෙම යන්න පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් 4 දිනකට විතර යන්න පුළුවන් කාර් එකක් චෙක් කරලා දෙන්න. ඒකත් අතර ඒන පොඩක් ගණන් හැබැයි. නෑ හරි හරි මේ ලොකු වාහන වල යන්න බෑ. ත්‍රිවිල් දාමු. ත්‍රිවිල් එකක්ද? හරි ත්‍රිවිල් එකක් දෙන්න. චුට්ටක් එන්න හොයනවා ඈ. A few moments later. දැන් එන වෙලාවනේ හදිසි ගමනකට යන්න ඒකයි කියන්නේ නැත්නම් හොයාගන්න නැත්තම්. මේ තියෙනවා සෑහෙන්න තියෙනවා. තව වෙලා යනවා. මේ thank you බලන් හිටියට චුට්ටක් එන්න හොයන කමක් තියෙන්නේ. තියෙනවා ත්‍රිවිල් තියෙනවා. මේ වෙලාවේ පොඩ්ඩක් බිසි කට්ටිය එකයි. පොඩ්ඩක් බලන්න. තාම හොයනවා. ඔය ඉවසන් ඉන්නවට ගොඩක් ස්තුතියි. කට්ටිය ඉන්නේ නෑ. A few moments later. කට්ටිය බිසි හින්දා කැමති නම් රුපියල් 25ක් පරිපූර්ණ දෙන්න පුළුවන්. ආයෙ සල්ලි දෙන්න බෑ. මේකටත් 575ක් ඔයද. 50ක් හරි නැත්නම් 75ක් 100ක් එහෙම දුන්නොත් අනිවාර්යෙන් වෙනවා. මේ දැන් මෙතන එහා පැත්තෙන් එන්න තියෙනවා. මේ 50ක් දාන්න. 50. A few moments later. දාමත් දැන් 50කුත් තියෙනවා. ආම් බිසි පොඩ්ඩක්. thank you ඉවසගෙන ඉන්නවා චුට්ටක් ඉතලා බිසි පොඩ්ඩක් ඉන්න. මේ කැන්සල් කරලා දාන්න. කැන්සල් කරලා. ඒ කැන්සල් කරේ. දැන් මේ එක්කෙනෙක් එන්නත් තියෙනවා. දැන් එන සැරයි ඉස්සර කලින් උච්චර උම එකක් සැරෙන් හිටියේ නෑ. ඒ වගේ යන්නේ දැන් මේ මනුස්සයා පරක්කුද? දව වැඩි වාහනයක් තෝරගෙන තියෙනවා. ඉතින් මොකද්ද දැන් වෙන තැනකද ඉන්නේ? මොකක් හරි හේතුවක් කියන්න. හරි එයා එන්නේ නෑනේ ඉතින් තාම කිව්ව එනවා කියලා පෙන්නුවට නෑ. ඉතින් කොච්චරද? මම බස් එකේ යනවා. ඒකද හේතුව. දැන් කැන්සල් කරන්න ඕනේද? මොකේ තියෙන ගානක් අපෝ.